තමුව බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. එහිදී වැදවියන් බන්ධනාගාරයේ ඉදිරි දොරටුවෙන් පිටතට ඒමට උත්සාහ කළ අතර තත්ත්වයේ පාලනය සඳහා පොලිසිය සමග පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවනු ලැබුවා. අප වාර්තාකරු සඳහන් කරේ බන්ධනාගාරය තුළින් වෙඩි හඬ කිහිපයක්ද ඇසුණු බවයි. උදෑසන 10ට පමණ ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ රැඳවියන් පාලනය කර ගැනීමට ආරක්ෂක අංශවලට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. එහිදී බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලැබුව අතර ඔවුන්ව වහාම රෝහල් වෙත රැගෙන යනු ලැබුවා.
අනතුරුව ආරක්ෂක අංශ සමාජිකයින් තත්ත්වය පාලනය සඳහා බන්ධනාගාර පරිශ්‍රය වෙත ඇතුළු වුණා. තුවාල ලබා සිටි සහ මියගොස් සිටි රැඳවියන්ද මේ ගමුව මහරෝහල වෙත කඩිනමින් රැගෙන ගියේ මෙලෙසින්. මෙලෙස තුවාල ලැබුවන් හා මියගිය පිරිස් රෝහල් වෙත රැගෙන යන අතරතුරදී රැඳවියන්ගේ ඥාතීන් තොරතුරක් අපේක්ෂාවෙන් බන්ධනාගාරයට රැස්ව සිටිනු දක්නට ලැබුණා. රැඳවියන් සිදු කළ අමානුෂික පහර දීම් වලින් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සහ ගැටුම්කාරී වාතාවරණය තුළ තුවාල ලද රැඳවියන් ප්‍රතිකාර සඳහා රැගෙන ආවේ මේගමුව දිස්ත්‍රික් මහරෝහලටයි. තුවාලකරුවන් 100ක් පමණ මේගමුව මහරෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබුණා.
ඒ අතරින් බරපතල තත්ත්වයේ පසු වූ තුවාලකරුවන් 18 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණා. එයාට මොනවා වෙලා තින්නේ? මෙම සිද්ධියෙන් අද වාර්තා වූ මරණ 24 සහ ඊයේ බන්ධනාගාරය තුළ වූ ගැටුමේ මරණ දෙක සමග මේ වන විට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර අමානුෂික ලෙස පහර කෑමට ලක්ව මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකුද වනවා. මියගිය නිලධාරීන් අතරට බන්ධනාගාර ජේලවරයෙක්, ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙක් සහ නියාමකවරු පිරිසක් අයත්. මෙලෙස තුවාල ලැබුවන් සහ ගැටුමෙන් මියගිය අයගේ දේහ රෝහල වෙත රැගෙන යන අතර වාරයේ බන්ධනාගාරයේ අසලට රැස් වී සිටි රැදවියන්ගේ ඥාතීන් කලහකාරී ලෙස හැසිරුණා. ඒ සිද්ධිය සම්බන්ධ නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ තමන්ට ලබා නොදෙන බවට චෝදනා කරමින් ඔවුන් පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශවලට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා. පසුව එම ස්ථානයට කොළඹ උතුර කොට්ටහස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාද පැමිණියා. පවතින තත්ත්වයේ මත ඇතැම් රැඳවියන්ගේ ආරක්ෂාව දෙසා ඔවුන් වෙනත් බන්ධනාගාරවලට රැගෙන ගියේ මෙලෙසින්. ධාරීන් ඊයේ රාත්‍රියේම අවිගබඩාවේ තිබූ ගිනි අවි ඉන් ඉවත් කරගෙන තිබෙනවා. අද අලුයම් කාලේ සංසුන් ස්වරූපයකින් සිටි රැඳවියන් උදෑසන බන්ධනාගාර නිලධාරීන් තේපානේ සඳහා ගොස් සිටියේදී යලි සංවිධානාත්මකව නිලධාරීන්ට අමානුෂික අයුරින් පහර දී ඔවුන්ගේ ජංගම දුරකථන පැහැර නැති බවයි වාර්තා වන්නේ. බලධාරීන් බන්ධනාගාරය දැඩිව පාලනය කිරීමට විරෝධය පාමින් ඔවුන් මෙම පහර දීම සිදු කර ඇති බව ආරක්ෂක අංශ පවසනවා. අද දින උදේවරුේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන්ට උදෑසන ආහාරය ලබා දීමට ගිය අවස්ථාවේ නැවත වරක් ඔවුන් අතර ඇතිවෙච්ච ඝට්ටනයක් තුළින් ආරවුලක් ඇති වුණා. ඒ අවස්ථාවේ සිටි බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට උත්සාහ කළා. පාලනය කිරීමට ගිය නිලධාරීන්ට එම කණ්ඩායම් විසින් නැවත වරක් පහර දුන්නා. අපේ බන්ධනාගාර අනිකුත් නිලධාරීන් විසින් මෙය අවම බලය යොදා මැඩපැවැත්වීමට උත්සාහ කළා. මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කොළඹ අද පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ විෂය බහර ඇමතිවරයා ලෙස මේ ගමුව බන්ධනාගාර සිද්ධියේ වගකීම තමා බහර ගන්නා බව. මේ වෙලාවේ තත්ත්වය සමනය වෙලා තියෙනවා. නමුත් මට කියන්නට ඕන අපි විශාල වශයෙන් කම්පනයකට ලක් වෙලා ඉන්නවා. ඒක රැඳවියෝද කාර්ය මණ්ඩලයේද කියන එක නෙමෙයි අපේ තියෙන ප්‍රශ්නේ. එතන මනුස්ස ජීවිත නැති වෙච්ච එක පිළිබඳව බලවත් කම්පනයක් තියෙනවා. ඒ මිය ගිය අයගේ පවුල් වල කට්ටියට බලවත් ශෝකය සහ කනගාටුව ඉස්සෙල්ලාම ප්‍රකාශ කරන්නට ඕන. ඉදිරියේදී මේ වගේ දෙයක් නොවෙන්න වග බලා ගන්න ඕනේ කියන තැන අපි ඉන්නේ. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න බැරි නම් ඉදිරියේදී හරි අපහසු වෙනවා. කාටවත් අපි වරද පවරන්න හෝ එහෙම කරනවා නෙමෙයි. මේක ඇත්තටම කම්පනයක් තියෙනවා. අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ බාරේ තියෙන ආයතනයකයි මේක වෙන්නේ. ඒ නිසා ඒ වගකීම මට ඒ ආකාරයෙන්ම බාර ගන්න වෙනවා. තමයි මේක පාලනය කරගන්න නැහැ කියන්නේ මොකද මේ? අතන මේ ගැටුම තිබිලා තියෙන්නේ කාර්ය මණ්ඩලය සමග නෙමෙයි. කාර්ය මණ්ඩලයට මේ කරදරය වෙන්නේ අන් ඒ දෙපිරිසේ ගැටුම විසඳන්න මැදිහත් වීමේදී. ඒ කියන්නේ කොයිම අවස්ථාවක ගැටුම කාර්ය මණ්ඩලයත් එක්ක නෙමෙයි උනේ. වෙඩි වැදිලා තිබෙනවා බන්ධනාගාර නිලධාරීන්ට. ඒතකොට උන්ගේ අතට එහා පැත්තට කොහොම ආයුධ ගියාද? කරන්නේ කාර්ය මරුණත් එක ආණ්ඩුව ශක්තිමත් කියලා 2020 ජනාධිපතිවරයා කියලා තියෙනවා. දැන් ආණ්ඩුවේ මොකක්ද ඒ ගැන කියන්නේ? ඔව් ඉතින් මම කියන්නේ ආණ්ඩුව තමයි. ඒකනේ මම වකින් බාරගත්තේ. අධිකරණ ඇමතිවරයා වශයෙන්. සමස්ත ආණ්ඩුවම බාර ගන්න අවශ්‍යද කියන
වෙන්න මම දන්නේ නැහැ. නමුත් අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ ආයතනයක් නේ. ඉතින් මට වගකීම් බාර ගන්න වෙනවා. ඒ වගකීම බාර ගන්න නිසා තමයි දැන් මම මේ ගමෝට ගිහිල්ලා ඊටු ප්‍රශ්න ටික විසඳන්න හදන්නේ. පිටිපස්සේ ඉන්න කට්ටිය ගැන මම දන්නේ නැහැ. මං කියන්නම් වෙන දේවල්. මේක ද්වේෂ සහගතව වුණාද? අනීතික ක්‍රියාවක් නිසා වුණාද? ඒව හොයා බලන්න තමයි අපි කමිටුපත් කරලා වැඩේ පටන් අරන් තියෙන්නේ. කවුරු හරි දේශාගතව වැඩ කරලා තියෙනවා නම්, අනීතිකව වැඩ කරලා තියෙනවා නම්, ඒ පොලිසිය හරහා නිසි විමර්ශන කරලා ඒවට අපි ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි එකෙන් අදහස් වෙන්නේ නැහැ ආත්ම ආරක්ෂාවට කටයුතු කරපු කට්ටිය, තත්ත්වය පාලනය කරන්න කටයුතු කරපු කට්ටිය. දැන් ඔබතුමාලා ওই මයික් ටික අයින් කරගත්ත ගමන් මට මීගමෝට ගිහිල්ලා තොරතුරු ටික හොයාගන්න පුළුවන්. මොකෝ කියන්නේ? ඒක කරමු අපි. Thank you. ජය වේවා. හරි. අනතුරුව ඇමතිවරයා මීගමුව බන්ධනාගාරයේ වෙත ගොස් තත්ත්වය නිරීක්ෂණය කළා. ගැටුම ඇති වෙන්න මූලික හේතුව අපිට පේනවා. ඔයාලා දන්නවා අපි ප්‍රිසන්ස් වල දැන් ගොඩාක් විදිහට තද පියවරවන් තියෙනවා. ඔය මත්ද්‍රව්‍යයන්ක වළක්වන්න නොයෙකුත් නීති විරුද්ධ දේවල් වෙන එක නවත්තන්න. ඒක නිසා ඒ වෙලාවට රණ්ඩු ඇති කරගෙන ඒක බේරන්න යනකොට අපේ බන්ධනාගාර දෙන්නෙක්ට ඔවුන් වට කරලා බරපතල අමානුෂික ලෙස පහර දීලා තියෙනවා. ඉන්පසු අපේ නිලධාරීන් ඔවුන් බේරගන්න තමයි එතනට ගියේ. ඔවුන් බේරගන්න එතනට යනකොට තමයි ඔවුන්ට මේ සියලු පහර දීම වෙන්නේ. මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඇතිවෙච්ච කලහර තත්ත්වවලදී මම හිතන්නේ යම් වෙඩි තැබීමක් කළා තියෙනවා. මොකද ඒක බන්ධනාගාර නීතිය අනුව ආත්ම ආරක්ෂාවට එහෙම නැත්නම් තියෙන ප්‍රතිපාදන අනුව තත්ත්වය පාලනය කරන්න අවම බලය යෙදුවා. ඒ අවස්ථාවේදී තව රැඳවියන් 19 දෙනෙකුත් මිය ගොස් තිබෙනවා. ඊට අමතරව මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙක් තුවාල ලැබලා ප්‍රතිකාර ලැබමින් ඉන්නවා මෙහි සහ කොළඹ. ඊට අමතරව රැඳවියන් 54 දෙනෙක් තුවාල ලැබලා තියෙනවා. ඔවුන්ගේ අරමුණ පැහැදිලි. මිලියන ගණනක් වටින බොඩි ස්කෑනර් සම්පූර්ණයෙන්ම කුඩු කරනවා. එතකොට ඒ කාර්යාලවල තිබුණු CCTV කැමරා සියලුම පද්ධති විනාශ කරලා තිබෙනවා. එහෙනම් ඇත්ත වශයෙන්ම මේගොල්ලන්ට උවමනාව තියෙන්නේ මේ ප්‍රිසන් එක දුවන එක අදාළ කරන අවුල් කරන. මොකද වෙන ආරවුලක් තියෙනවා නම් මේ CCTV කැමරා හදන්න ඕනේ නැහැ. ලීඩ් කරපු කට්ටිය කීප දෙනෙක් අපි මේ වන විට බස් හරහා වැලිකඩට අගුණු කොළ පැලසට යොමු කරන්න කටයුතු කරලා තියෙනවා. ආරක්ෂක අංශ පවසන්නේ මේ ගැටුම මෙහෙවා ඇත්තේ බන්ධනාගාරය තුල දඬුවමට යටත්ව සිටින කටුවැල්ලේගම සුරේෂ් නමස්ථා බවයි. ඔහු කෙහෙල්බද්දර පත්මේගේ සමීපතමෙක් වන අතර තියුණු ආයුධ වලින් පහර දීම, මංකොල්ල කෑම්, මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ අලෙවිය ඔහුට එරෙහි චෝදනා වනවා. මෙම් පුද්ගලයා 2016 වසරේදී නාරම්මල ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ නමකට හා එහි සහායකයාට පහර දී බැස දමා චෛත්‍යයකට හානි කිරීමේ චෝදනාවක්ද එල්ල වී තිබෙනවා. මීගමුව මහාධිකරණයේ ඔහුට එරෙහි නඩුවක් විභාග වෙමින් තිබෙන බවද සඳහන්. ඔහු දැනට බන්ධනාගාරගත